මොකද්ද මේ ගිනස් ලෝක වාර්තා කියන්නේ? දත්වයන් විශිෂ්ටතා, අපූර්ව නිර්මාණ, විශාලත්වය, වේගයන් විවිධ හැකියාවන්ගෙන් පිරුණු වාර්තා එකතු කරන පොතක් තමයි මේ ගිනස් ලෝක වාර්තා පොත කියන්නේ. ගිනස් ලෝක වාර්තා 53000කට අධික ප්‍රමාණයක් පවත්වාගෙන යනු ලබනවා. ගිනස් ලෝක වාර්තා කියන්නේ ලෝකයේ අංක 1 ලෝක වාර්තා ආයතනය. ගිනස් ලෝක වාර්තාවක් පිටුවීමට කොපමණ මුදලක් වැය වෙනවද? වසරයකට ගිනස් ලෝක වාර්තා ආයතනයට ආයුධ පත්‍ර 50000කට අධික සංඛ්‍යාවක් ලැබෙන. ඩොලර් 800ක මුදලක් අපිට ගිනස් වාර්තා සම්මේලනයට ගෙවන්නට සිදු වෙනවා. මොකද්ද මේ ගිනස් ලෝක වාර්තා කියන්නේ? ගිනස් ලෝක වාර්තා කියන්නේ ලෝපුරා තියෙන විවිධත්වයන්, විශිෂ්ටතා, අපූර්ව නිර්මාණ, විශාලත්වයන්, වේගයන්, විවිධ හැකියාවන්ගෙන් පිරුණු වෙනස්ම වර්ග වලින් පිරුණු වාර්තා එකතු කරන පොතක් තමයි මේ ගිනස් ලෝක වාර්තා පොත කියන්නේ. මෙම වාර්තා පොත ගිනස් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ්ස් ලෙස ශ්‍රීමත් හියු බීවර් විසින් නිර්මාණය කරන ලද අතර 1955 අගෝස්තු මාස 27 වන දින නිවුන් සහෝදරයන් දෙදෙනෙකු වන නොරිස් සහ රෝස් මැක්විල්ටර් විසින් ලන්ඩනයේදී පළමු වරට පොතක් ලෙස එළි දක්වන ලදී. 1955 ආරම්භ වුණු ගිනස් ලෝක වාර්තා පොත 2025 වන විට වසර 70ක් සම්පූර්ණ වෙනවා. මෙම වසර 70 තුලදී රටවල් 100කට හා භාෂා 40කට හසුරවන්නට පුළුවන් පරිදි අනුශාඛා ආයතන පිහිටුවා තිබෙන අතර ප්‍රධාන භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාෂාව විදිහට සඳහන් කර තිබෙනවා. දැනට මෙම වාර්තා පොතේ ගිනස් ලෝක වාර්තා 53000කට අධික ප්‍රමාණයක් පවත්වාගෙන යනු ලබනවා. ලෝකයේ ඕනෑම රටක ඕනෑම දක්ෂතාවයකින් සිටින අයෙකුට තමගේ දක්ෂතාවය ලෝකයා ඉදිරියට ගෙන යාමට ප්‍රදර්ශනය කිරීමට තිබෙන ප්‍රධානම හා ප්‍රසිද්ධම ලෝකයේ පළමු ආයතනයේ විදිහට ලෝක වාර්තා ආයතනයේ විදිහට ගිනස් ලෝක වාර්තා ආයතනය සඳහන් කරන්න පුළුවන්. ලෝකයේ තවත් ලෝක වාර්තා ආයතන 15ක් 20ක් පමණ තියෙනවා. ඒ වගේනොත් කරන්නේ එකම දේ. නමුත් ගිනස් ලෝක වාර්තා කියන්නේ ලෝකයේ අංක 1 ලෝක වාර්තා ආයතනය. ඒක ආයෙ කාටවත් දෙවෙනි කරන්න අමාරුයි. ඒකට හේතුව තමයි ගිනස් ලෝක වාර්තා ආයතනය වසර 70ක් ලෝකේ සෑම රටකම දන්න නමක් තමයි ගිනස් ලෝක වාර්තා කියන්නේ. අනෙකුත් සෑම ලෝක වාර්තා ආයතනයක්ම වසර 15කට අඩු කාලයක් තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඒ ප්‍රසිද්ධියත් එක්ක තමයි ගිනස් ලෝක වාර්තා ආයතනයේ ලෝකේම පිළිගත්තම ආයතනයක් විදිහට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි සඳහන් කරොත් ලෝකේ තියෙන තවත් ලෝක වාර්තා ආයතන කිහිපයක් නම් ඒ මෙසේ අපිට කියන්න පුළුවන්. World Record Academy America, Lima Book of World Records India, Asia Book of Records ආසියාව, India Book of Records ඉන්දියාව, Golden Book of World Records ඇමරිකාව, Serendip World Records ශ්‍රී ලංකාව. මෙම ආයතන වලිනුත් ඔබගේ දක්ෂතාවය ලෝකයට ගෙන යාමට හැකියාව ලැබෙනවා. ගිනස් ලෝක වාර්තාවකින් ලබා ගන්නා තරම් ප්‍රසිද්ධියක් වටිනාකමක් ලබා ගැනීමට අපහසුයි. නමුත් සිදුවන කාර්ය එක හා සමානයි. ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට කොපමණ මුදලක් වැය වෙනවද? ගිනස් ලෝක වාර්තා ආයතනයේ පවසන පරිදි වර්ෂයකට ගිනස් ලෝක වාර්තා ආයතනයට ආයුධ පත්‍ර 50000කට අධික සංඛ්‍යාවක් ලැබෙනවා. ඉතින් මේ ආයුධ පත්‍ර 50000න් බාර ගන්න ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණයි. ආයුධ පත්‍රයක් බාර ගැනීම ක්‍රම දෙකකට සිද්ධ වෙනවා. වේගවත් ආයුධ පත්‍ර බාර ගැනීම සහ සාමාන්‍ය ආයුධ පත්‍ර බාර ගැනීම ක්‍රම දෙකකට සිදු වෙනවා. ඒක සාමාන්‍ය ආයුධ පත්‍රයක් බාර ගැනීමේ ක්‍රමයකට ආයුධ පත්‍රයක් අපි ඉදිරිපත් කළාම කිසිදු මුදලක් අපිට ගෙවීමට සිදුවන්නේ නැහැ. හැබැයි මේ ආයුධ පත්‍රය ඔහුන් බාර ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න ඔහුන්ට මාස 4ක කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ සති 16ක වගේ කාලයක් ඔහුන් ලබා ගන්නවා මේකට නැවතත් පිළිතුරක් ලබා දෙන්න. ඒ අපිට ඔහුන්ගෙන් පිළිතුරක් ලැබෙන තුරු අපිට ගිනස් ලෝක වාර්තාව පිහිටුවීමට අවස්ථාවක් ලැබෙන්නේ. ඔහු ඒ වාර්තාව බාර ගන්නවද නැද්ද කියලා
ප්‍රකාශ කළාට පසුව තමයි අපිට පුළුවන් වෙන්නේ වාර්තාවට උත්සාහ කරන්න. ඒ වගේම අපි වාර්තාවට උත්සාහ කරලා ආයුධ පත්‍රයේ බාර අරගෙන වාර්තාවට උත්සාහ කරලා ප්‍රතිඵල ලබා ගන්න, ඒ කියන්නේ ප්‍රතිඵල ලබා ගන්න අපි ඔහුන්ට සියලු සාක්ෂි ගිනස් වාර්තා සම්මේලනයට යවන්න ඕනේ. ඒ යවුවට පස්සෙත් ආය මාස 4ක කාලයක් ගත වෙනවා ඔවුන්ට ඒ ප්‍රතිඵල ලබා දෙන්නට. ඒ ප්‍රතිඵල වල වාර්තාව පිළිගන්නවාද නැද්ද කියන එක පිළිබඳව ලබා දෙන්නේ නැවත මාස 4ක් අපිට බලාගෙන ඉන්න ඕනේ. ගිනස් වාර්තාවක් අපිට ලැබෙනවද නැද්ද කියන එක ලබා ගන්න. ඒකම මේ අලුත් වාර්තාවකට ඒ කියන්නේ මාතෘකාව අලුත් නම් ඔහුන් ඒ වාර්තාව ගොඩක් දුරට බාරගන්නේ නැහැ. පවතින ලෝක වාර්තාවක් බිඳින්න තමයි දැනට අවස්ථාව ලැබෙන්නේ. උදාහරණයක් විදිහට අපි පැය 24ක් පාරේ හරි ට්‍රෙඩ්මිල් එක හරි දුවනවා කිව්වොත් ඒ වාර්තාව දැනට ගිනස් පොතේ තියෙනවා. ඒක අපිට බිඳින්න පුළුවන්. හැබැයි කවුරු හරි හිතනවා නම් මං අලුතෙන් ගිනස් ලෝක වාර්තාවක් තියෙනවා කියලා මම පොළොවේ යට පැය 6ක් ගිහින් ඉඳලා එනවා ගිනස් ලෝක වාර්තාව පිටවන්න. ඒක අලුත් මාතෘකාවක්. හැබැයි මේ මාතෘකාව ඔහුන් බාරගන්නේ නැහැ. මේ මාතෘකාව බාර ගන්න නම් ඔහුන්ට ඩොලර් 5ක මුදලක් අපි ඉස්සෙල්ලා ගෙවන්න ඕනේ. ගෙවලා ඉවර වෙලා මේ මාතෘකාව අනුමත කරගන්න සති 12ක කාලයක් අපි බලාගෙන ඉන්න ඕනේ. ගොඩාක් වෙලාවට මේ මාතෘකාව ඔහුන් 99.9%ක්ම ප්‍රතික්ෂේප කරන එක තමයි කරන්නේ. මොකද ඔහුන්ගේ ගිනස් වාර්තා පොතට ලැබෙන වාර්තා ප්‍රමාණය අති විශාලයි. ඒ හින්දා ඔහුට ඒ ඉඩ සකසා ගැනීමට නොහැකි නිසා ඔහුන් කරනවා ඒ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා. ඔහුන් කියනවා දැනට පවතින ගිනස් ලෝක වාර්තාවක් පිටවන්න අලුත් වාර්තාවලට යන්න එපා කියලා තමයි දැනට කියන්නේ. ඒ කියන්නේ ඔවුන්ට වර්ෂයකට ගිනස් වාර්තා 50000කට අධික ප්‍රමාණයක් ආයුධ පත්‍ර ලැබෙන නිසා. දෙවෙනි ක්‍රමය තමයි වේගවත් ආයුධ කිරීම හා පිළිතුරු ලබා ගැනීම, ෆාස්ට් ට්‍රැක්. මේ ක්‍රමය ආයුධ කිරීම මගින් ඩොලර් 800ක මුදලක් අපිට ආයුධ පතක් අනුමත කර ගැනීමට ඩොලර් 800ක මුදලක් අපිට ගිනස් වාර්තා සම්මේලනයට ගෙවන්නට සිදු වෙනවා. හැබැයි වැඩ කරන දින 5ක් ඇතුළත මේ සඳහා අපිට පිළිතුරු ලැබෙනවා. ආයුධ පත්‍රය බාර ගන්නවද නැද්ද කියන එක පිළිබඳව අපිට පිළිතුරක් ලැබෙනවා දින 5ක් ඇතුළත. ඒ වගේමයි ගිනස් වාර්තාවක් පිහිටුවීමෙන් අනතුරුව නැවත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අපි සියලු සාක්ෂි ගිනස් වාර්තා සම්මේලනයට ඉදිරිපත් කරයින් පසු දින 5ක් ඇතුළත අපිට ප්‍රතිඵල ලබා ගැනීමට නැවත ඩොලර් 800ක් ගෙවන්න සිද්ධ වෙනවා ෆාස්ට් ට්‍රැක් ක්‍රමය මගින් පිළිතුරක් ලබා ගැනීමට. ඒ අනුව අපි ෆාස්ට් ට්‍රැක් ක්‍රමයට වේගවත් පිළිතුරු ලබා ගැනීම සහ ආයුධ කිරීමට ඩොලර් 800කුත් ප්‍රතිඵල ලබා ගැනීමට ඩොලර් 800කුත් ඩොලර් 1600ක මුදලක් ගිනස් වාර්තා සම්මේලනයට ගෙවීමට සිදු වෙනවා. ගිනස් ලෝක වාර්තාවක් සඳහා ආයුධ කර ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීම සඳහා. තවත් අසන ප්‍රශ්නයක් තමයි ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවට පස්සේ කොපමණ තියාග මුදලක් හම්බ වෙනවද කියලා. ඇත්තටම ගිනස් ලෝක වාර්තා හිමියන්ට කිසිම අවස්ථාවක තියාග මුදල් හිමිවන්නේ නැහැ. ගිනස් ලෝක වාර්තා වල මූලික අරමුණ තමයි තියාග මුදල් ලබා දීම නොව සැඟවී යන දක්ෂතා ප්‍රදර්ශනය කිරීම මගින් ලෝකයේ හමුවේ ඉහළ කීර්තියක් හා ප්‍රශංසාවක් අත්කර දීම තමයි ගිනස් වාර්තා සම්මේලනයේ තියෙන වගකීම. ඒ කියන්නේ තමන්ගේ හැකියාව ලෝකයට ප්‍රදර්ශනය කරන්න තියෙන අවස්ථාවක් සකසලා දෙන එක තමයි ගිනස් වාර්තා සම්මේලනය කරලා තියෙන්නේ. හැබැයි ගිනස් වාර්තාවක් තියෙන එකේ ප්‍රතිලාභ වශයෙන් තමයි හඳුන්වන්නේ ලෝකයේ ඉහළම කීර්තියක් හා පිළිගැනීමක් ඔවුන්ට ලැබෙනවා. වාර්තාව පිහිටුවීමෙන් පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලැබෙනවා. ඒ වගේම ඉහළ පිළිගැනීම මගින් නිෂ්පාදන ආයතනයක් මගින් මූල්‍යමය අනුග්‍රහය ලබා ගැනීමේ හැකියාවද පවතිනවා ගිනස් වාර්තාලාභියෙකුට. දැනට ශ්‍රී ලංකාව තුළ ගිනස් ලෝක වාර්තා 30කට අඩු ප්‍රමාණයක් තමයි තියෙනවා. එහෙම වාර්තා ඉදිරියේදී ඔබට ගෙනීමට අප සූදානමින්ද සිටිනවා. ගොඩ දෙනෙක් ගිනස් ලෝක වාර්තා පිහිටුවනවා කියලා කියනවා. පිහිටුවවුවා කියලාත් කියනවා. නමුත් සමහර අයගේ වාර්තා ගිනස් ලෝක වාර්තා ආයතනයට යන්නේත් නැහැ. සමහර අය කියනවා මට ගිනස් වාර්තා 10ක් 15ක් තියෙනවා කියලා. නමුත් ඔය කියන අයට එක ගිනස් වාර්තා සහතිකයක්වත් මම දන්න තරමින් නම් නැහැ. මම කියනවා මේ
ගිනස් වාර්තා තියෙනවා කියලා මේ රට සහ රට වැසියා මුලා කර තම ප්‍රසිද්ධිය උදෙසා එහෙම කරන අය ගොඩ දෙනෙක් මේ රටේ ඉන්නවා. ඔබ ගිනස් ලෝක වාර්තාවකට හිමිකම් කියන ගිනස් ලෝක වාර්තා හිමිකරුවෙක් නම් මේ වීඩියෝ එකට යටින් ඔබගේ සහතිකයේ කමෙන්ට් එකක් දාන්න. ඉදිරියේදී අපි කරන වැඩසටහන් වලට ඔබගේ නමද ඇතුළත් කරගන්නට කටයුතු කරනවා. ඒ වගේමයි ඔබට ගිනස් ලෝක වාර්තාව පිහිටුවීමට අවශ්‍යද? ඒ සඳහා තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබ පහතින් මේ වීඩියෝ එකට පහතින් කමෙන්ට් එකක් දාන්න. අපි ඔබට සියලු විස්තර ලබා දෙන්නටත් සියලු මඟ පෙන්වීම ලබා දෙන්නටත් ගිනස් ලෝක වාර්තාවක් ශ්‍රී ලංකාවට අත්කර දීමට අවශ්‍ය කටයුතු කර දීමටත් අපි ඔබට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරනවා. මේ වීඩියෝ එකට පහතින් කමෙන්ට් එකක් දාන්න ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට උපදෙස් ලබා දෙන්න කියලා. එතකොට අපි ඔබව සම්බන්ධ කරගෙන ඒකට අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කරනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබේ අදහස් කමෙන්ට් එකක් දාන්න. ස්තුතියි.